මම දකින ලෝකයේ හරිම නිහඬයි. හැම දවසකම දකින්නේ අන්ධකාරය විතරයි. මම මගේ හැඟීම් කෑ ගහලා කියන්නේ අර පේන ආලෝකයට විතරයි. ඒ ආලෝකයේ විහිදුවන තනිතරුව මට හැමදාමත් බලාපොරොත්තුවක් දෙනවා. මේ ලෝකෙ ජීවත් වෙන හැම මිනිහෙක්ම ඉන්නේ ගැඹුරු නින්දක ඉන්න මාළු වගේ. ඔවුන්ට ගොඩබිමක් පේන්නේ නැත්තේ. ඇදහිලි සංස්කෘතිය වගේ දේවල් ඔවුන්ගේ මනස වටා බැඳිලා තියෙන හින්දා. බොහොමයක් දරුණු වේදනාවන්ගෙන් පිරිච්ච සිදුවීමක් සම්බන්ධයි. ඔව්. ඒ තමා ඔහුගේ ආදරණීය පුතාට වූ දරුණු අසාධාරණයි. කොහෙද කොතැනද තිබුණේ නීතිය? ඇහෙනවද? තොපිට ඒ මොඩ දෙන රුහිරේ. වන් සියල්ලන්ට වඩා බලවත් වනු ඇත. ඔහු සියලු මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳ දමනු ඇත. ඔහු මිනිසුන්ගේ හිත්වල අඳුර පැල කරනු ඇත. එදා අපි ජාතික වීරයෝ පටන් ගත් සටනේ අද වෙනකන් කවදාවත් සටන් විරාමයක් අරගෙන නැහැ. අපි දැනටමත් යක්ෂයා සමග යුද්ධයක ඉන්නේ. ඒ තමයි මේ රටේ ජනාධිපති මහා යක්ෂයා. මේ නිපුතක්ය සිතත් මහත්මයාණනි අපිට කියන්නකෝ ඇත්තටම ඔබ කවුද?